සුබ දවසක් ඔයා හැමෝටම මම අද කියලා දෙන්නම් කොහොමද ගෙදරදී සබන් කැටයක් හදාගන්නේ එහෙම නැත්නම් බිස්නස් එකක් විදියට හරි ගෙදර පාවිච්චි කරන්න හරි සබන් කැටයක් රෙදි හොදන සබන් කැටයක් හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් ඕන වෙනවා අපිට කෝස්ටික් සෝඩා ග්‍රෑම් 100ක් එතකොට මේ කෝස්ටික් සෝඩා ගන්නකොට මේ වගේ මේක හුලං වෙදිච්ච ගන්න එපා මේ අද මම ගෙනාපු එක හුලං වෙදිලා හුලං වෙදිච්ච ගන්න එපා එතකොට මේක දිය කරන්න ඇල්මිනියම් භාජනයක්වත් ඇල්මිනියම් හැන්දක්වත් ගන්න එපා ලී පත්තක් වගේ එකක් ගන්න. ඊට පස්සේ ගන්න වතුර ග්‍රෑම් 222ක් ගන්න. කොතන කෝස්ටික් සෝඩා ග්‍රෑම් 100යි. මෙතන වතුර ග්‍රෑම් 222යි. එතකොට ක්ලෝරින් වතුර ගන්න එපා. ක්ලෝරින් වතුර වලින් සෙට් කරගන්න බෑ සබන් කැටේ. ඊට පස්සේ ඕන වෙනවා අපිට පොල් තෙල් ග්‍රෑම් 550ක්. මේ වයිටින් අපිට කැට 8ට ග්‍රෑම් 13ත් 20ත් අතර ඇති. මම ගන්නවා 13ක් මෙතනින්. ටැල්ක් සාමාන්‍යයෙන් අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් මේකට දානවා නම් කැට 8ට අපි ග්‍රෑම් 55ක් දාගන්න ඕන. සෝඩියම් සිලිකේට් මේ සෝඩියම් සිලිකේට් දාන්නේ පෙනේනවට සමහර පැතිවල නම් මේක හොයාගන්න නැතුනම රට දුම්වල පාවිච්චි කරනවා. ඉතින් සෝඩියම් සිලිකේට් ග්‍රෑම් 20ක් ඇති. වයිටින් එකයි ටැල්ක් එකයි දෙක සාමාන්‍යයෙන් අපි සබන් කැටේ හදාගෙන යනකොට උකුයිගෙන එනකොට දාන්න ඕනේ. ඒකට සමහරුන්ට මේක හරියාකාරව දිය කරගන්න බැරුණා මේක සුදු පාට තැන් වල හිටිනවා. ඒ හින්දා මම කරන්නේ නම් මේක පොල් තෙල් එකේම දිය කරගන්නවා. දැන් මම ටැල්ක් එකයි වයිටින් එකයි මේකට දාගත්තා. මේක කැට හිටින්න නැති වෙන්න හොඳට දිය කරගන්න ඕන. මේක දිය කරනකොට අනිවාර්යෙන්ම මතක තියාගන්න මේක එකම පැත්තකට තමයි දිය කරන්න ඕන. මේකට කැමති නම් ඕගොල්ලන්ට පාට දාගන්නවා නම් මේකටම දාගෙන දිය කරගන්නත් පුළුවන්. සෝඩියම් සිලිකේට් මේ අවස්ථාවේ දාන්න එපා. මම දාන්න ඕන වෙලාව කියන්නම්. හරි අපි දැන් ගත්ත කෝස්ටික් සෝඩා ටිකට අර වතුර ග්‍රෑම් 222 දාගන්න ඕන. මේකට අර විදියමයි එකම පැත්තකට මේක කලවම් කරගන්න. මෙන්න මේ වගේ මේ කැට තිබුණොත් හුලං වැදිච්ච කැට තිබුණොත් දිය කරගන්න ටිකක් අමාරුයි. සමහර නම් මේක නිවෙන්න තියලා පැය භාගයක් විතර නිවෙන්න තියලා ඊට පස්සේ පොල් තෙල් එක සෙල්සියස් අංශක 55ට රත් කරලා ගන්නවා. මම එහෙම තියන්නේ නැහැ. මම හදාගෙන යන ක්‍රමයට මම හදලා පෙන්නන්නම් අද. හරි. දැන් මේක හොඳට දිය වුණාට පස්සේ පොල් තෙල් ටික ටික මේකට එකතු කරන්න ඕනේ. පොල් තෙල් ටික ටික දානවා අර හැන්දර තියෙන. ජොග්ගේ මයින් කරන්නේ. එක අතකින් පොල් තෙල් දාන ගමන් මේක නිතරම දිය කරන්න ඕන. නැත්තම් පොල් තෙල් එක හරියට කලවම් වුනේ නැත්තම් සබන් කැටේ හරියට සෙට් වෙන්නේ නැහැ. දාන්න.
හරි දැන් මෙන්න මේ අවස්ථාවේදී පුළුවන් ඔයගොල්ලන්ට සෝඩියම් සිලිකේට් හරි එහෙම නැත්නම් රටදුම් වල දානවා නම් දාගන්න. සෝඩියම් සිලිකේට් දැම්ම දාන්න එපා. තව ටිකක් මේ ටික උකුණාම දාන්න. මොකද මේ රටදුම් වල දානවා නම් මේ අවස්ථාවේ දාන්න ඕන. මොකද කලවම් වෙන්න පරක් වෙන හින්දා. දැන් මෙතන ගොඩාක් වගේ පේනවා ඔයගොල්ලන්ට. මට අර 8ක් හදන හින්දා පාඩු එක හින්දා මම තව ඒ අනුපාත දෙකක්ම වැඩි කරගත්තා. ඒකයි මේ වැඩි ප්‍රමාණයක් පේන්නේ. හොඳට එකම පැත්තට කලවම් කරන්න. එතකොට ඔයාලට කැමති පාටක් දාගන්න අනිවාර්යෙන් පාට වර්ග ගන්නකොට ඔය කේක් වලට දාන පාට සුවඳ හරි මේ ගත්තරනම් වැඩක් නැහැ. මොකද ඒවා කෝස්ටික් සෝඩා සැරත් එක ඒවා පිච්චිලා යනවා. ඉතින් සබන් වලටම හදන්න පුළුවන් සුවඳ වර්ග වගේම පාට වර්ග තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ දේවල් ගත්තොත් මේක සාර්ථකව වැඩේ කරගන්න පුළුවන්. මේක පොල් තෙල් ටික ටික දාන්න කියන්නේ මේක කලවම් වෙන්නේ නැහැ. නැත්තම් අර වතුරත් එක්ක මේක මිශ්‍ර වෙන්න ඕනේ. අර ඉස්සෙල්ලා දාගත්ත වතුරත් එක්ක. එහෙනම් මිශ්‍ර වෙන්න ඕනේ තමයි මේක පොල් තෙල් ටික ටික දාගන්නේ. දාන්න පොල් තෙල්. හරි දැන් මේ අවස්ථාවේදී සෝඩියම් සිලිකේට් ග්‍රෑම් 20ක් මම ගන්නකෝ මුලින්. ඒ සෝඩියම් සිලිකේට් 20 දාගෙන හොඳට කලවම් කරගන්න. ඔයගොල්ලෝ පාට ගන්න එක ප්‍රශ්නයක් වගේ නේද? අර මං ඉස්සෙල්ලා කියන්නේ පොල් තෙල් එකට ටැල්ක් එකයි වයිටින් එකයි දාලා හොඳට දිය කරගන්න කියලා. ඒ අවස්ථාවේදී දාලා දිය කරගන්න පාට එක හොඳට. කැට හිටින්න දාන්න එපා. එහෙම වුණොත් රෙදි වල ගෑවෙනවා. අනික ගොඩාක් දාන්න එපා ඒ පාට වර්ග. අනික මේ වතුරත් එක්ක දිය වෙන පාට වර්ග ගන්න මේපා. මොකද ඒක වුණොත් ඇඳුම් වල ගෑවෙනවා. හොදනකොට සුදුරු දියම උදුවත් එහෙම ඔක්කොම විනාශ වෙලා යනවා. හින්දා පොල් තෙල් එක්ක දිය වෙන පාට වර්ග කියන්නේ ඩයි කුඩු එක තියෙන්නේ ඒක ගන්න. ඔයගොල්ලන්ට අමුද්‍රව්‍ය ගන්න පුළුවන් මට ඕන්ලා කෝල් එකක් දෙන්න. එතකොට ඔයගොල්ලන්ට ගෙදෙට්ටම බඩු ටික ගෙන්න ගන්න පුළුවන්. 076 6යි 341යි 528. 076 6යි 341යි 528. හරි දැන් මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ ගෙන්නගත්ත සුවඳ වර්ග අවශ්‍ය ප්‍රමාණය Tamanට අවශ්‍ය ප්‍රමාණයට මේකට කලවම් කරගන්න. ඉතින් මේ වතුර ගන්නකොට මම මුලින් කිව්වා වගේ ගන්න එපා මේ ඔය ක්ලෝරින් වතුර ගන්න එපා. ක්ලෝරින් වතුර ගත්තොත් හරියන්නේ නැහැ. අනිත් වැහි වතුර, ලිං වතුර ඒ දේවල් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මේක තියෙන්නේ අපිට අච්චු වලට වක් කරගන්න. ඉතින් මං පාවිච්චි කරන්නේ නම් ප්ලාස්ටික් අච්චු. ඉතින් මේ ප්ලාස්ටික් අච්චු වල නම් ටිකක් ගලවන්න අමාරුයි. DP ෂර් දාම්මට පස්සේ ඒක ගලව ගන්න ලේසි. නැත්තම් සිලිකන් අච්චු තියෙනවා. ලී අච්චුවක් හදා ගන්න පුළුවන්. සබන් කැටේ සයිස් එකට. නැත්තම් ගෙදර පාවිච්චි කරනට ඉතින් යෝගට් කෝප්පයකට දාගත්ත ප්‍රශ්නයක් නැහැ. මේක අනිවාර්යෙන් හදලා පැය 24ක් තියන්න ඕන අච්චුවෙන් ගලවන්න. ඒක පාවිච්චි කරන්න අනිවාර්යෙන් දවස් 14ක් දවස් 28ක් අතර තියන්න ඕන මේක. මොකද කෝස්ටික් සෝඩා ප්‍රතික්‍රියාව නවතින්න දවස් 14ක් දවස් 28ක් අතර යනවා. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට පේනවා එක පැහැදිලිව මේක උකු වෙලා තියෙන හොඳට. මේක දැන් අපිට අච්චු වලට වක් කරගන්න පුළුවන්. අච්චු වලට වක් කරගන්නවා නම් හොඳයි. මොකද නැත්තම් උඩ පැත්ත හදාගන්න බැරි වෙනවා. නිකන් පිහලා මුක්කින් හරි මැදලා හදාගන්න අමාරු හින්දා
දැන් නම් මට මේක මෙතන ලොකු ප්‍රමාණයක් තියෙන හින්දා මට මේක උස්සලාවක් කරන්න අමාරුයි අච්චු වලට. මම එඳ හැන්දෙන් තමයි මම දාන්නේ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ප්ලාස්ටික් අච්චු පාවිච්චි කරනවා මෙන්න මේ අච්චුවේ භාගයක් යනකම් දාගන්න එපා ග්‍රෑම් 100 දැන් හරි කියලා එහෙම උනොත් ගලව ගන්නටම බැරි වෙනවා අනිවාර්යෙන් මේක කටමට්ටම්ම දාගන්න ඕන හරි මේ විදියට අච්චු වලට දාගෙන පිළිවෙලට හදාගන්න